ගතවලය පොත 58 වෙනි පරිච්ඡේදය සහ 1 සිට 11 වෙනි පද දක්වේ. බලවන්තයින් සැබවින් ඔබ සෑම යුක්තේ පරගශ කරුවාද? මනුෂ්‍ය පැතිරෙන් ඔබ සෑම අවක ලෙස විනිශ්චය කරුවාද? එසේ ඔබ සෑම සතුන් දුෂ්ටකම් කරන්න හැ. පිළිවෙහි ඔබ සමග අත්වල බලත්කාරය කර දෙන්න හැ. දුෂ්ටේ මාව කෙසි පටන් නමගේ යුතු. ඔහු උපන්තින් පටන් බරු කියමින් මුළුව යුතු. ඔවුන්ගේ විශසරුපවශමනේ ඔහු කැන වසගන්න බැහැර පළඟට සමානයි. මිතුරණනි කොපමණ සමර්ථ ලෙස මතුරුවත් ඔහු ඔවුන්ගේ හඬට කනන දෑ. දිව්‍යන් වහන්සේ ඔවුන්ගේ මකෙහි ඔවුන්ගේ දල බැඳමනවා. ස්වාමින් තරුණ සිහියන්ගේ මිහිදත් බැඳමවමනවා. ඉක්මනි බැහින් වතරමින් ඔහු දියව යුතුව. උන්වහන්සේ 50ට හිතුනොහොත් ඔහු තමාගේ ඊගොස් යෙදෙන කාලේ ඒවා සඳුන් ලැබුවක් මනුවතා. තමන්ගේ ඊගස්තත කවින් කාලේ ඔහු සඳුන් ලැබුවන් මනුවතා. දියව යන ගම්බෙල්ලක් මන්දර සතරේකගේ හිරි නොදට අකල ගෞරව බලය මන්ද ඔහු පහවත්ව. ඔබ සමග සිළුවලට කටද රුෂණය වදනට පළමුවෙන් උන්වහන්සේ අමුදොරත දෙවන දොරත් එක ලෙසම සලහළඟකින් පහ කරන සැක. පිළිගැනීම දකින කාල ධර්මෂ්ටය පරතවන්නයි. දුෂ්ටයගේ ලියන තමාගේ පොද සුදාගන්නයි. එවිට සැබවින්ම ධර්මෂ්ටයට විපකයක් ඇත්තේ සැබවින්ම පොළොවෙහි විනිශ්චය කරන දිවි කෙනෙක් ඇත්තේ මනුෂ්‍යයි කියන්නයි. ගතවලය පොත 58 වෙනි පරිච්ඡේදය සහ 1 සිට 11 වෙනි පද දක්වේ.